පුතේ පොඩි පුතේ නේනෝකෝ ඇයි තාත්තා? මේ මොනවද බා මේ මිනිස් කරලා මේ ලොකුම දෙහි ගෙඩියා මේක ඊට වඩා චුට්ටක් ලොකු දෙහි ගෙඩියා මේක පුංචි දෙහි ගෙඩියා. හැබැයි මේක කුණු වෙලා. ඔක ගෙනත් දැම්ම උඹද ගෙදරට නෑ පිස්සු දාන්නේ මම ගෙනල්ලා දෙන්නේ නෑ. ගමේ කට්ටිය නම් හරි අදින් එන්නේ නැහැ දැක්කද? ඉස්සෙල්ලම වැටලේ ඉඳිමලේ වාද්‍ය. මහත්තයෝ එන්න අපි මේ පැත්තට යන්. මේ ගලේ තමා මහත්තයා බෙහෙත් ಜಾති ගොඩක්ම තියෙන්නේ. හොයාගන්න ගියාම තමයි ටිකක් අමාරු වෙන්නේ. ඉතින් ඇවිල්ලා ඕන වෙලාවට බෙහෙත් තුන හොයාගෙන යනවා ඉතින්. බාලේ මේක නම් පුදුම ලක්ෂණයි තනක් නේද ඒක නෑ මම මහත්තයා එක්කගෙන ආවේ බලන්නකෝ මහත්තයා මේ බොහොම කලාතුරෙන් තමයි මේ පැත්තට එන්නේ අර පැත්ත මීටත් වැඩිය ලස්සන දේවල් තියෙනවා බලන්න අපි වෙලාවක ඇවිල්ලා බලමු බාලේ යන්න ගොඩක් දේවල් තියෙනවා මට දෙන්නන්නකෝ අර දිනන දැන් මහත්තයා තව පොඩ්ඩක් ඉස්සරහා තියෙන්නේ මම එතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම්කෝ මහත්තයාට යන මම තමයි ගස්සිනා පොට්ටක් ගස්තියක් තියෙනවා ගස්ක එන්නේ මහත්තයා මෙතන තමා මං කියපු තැන මේ ගලට තමා කියන්නේ ගල් දැත්තේ ගල කියලා. ගමේ අය කවුරුත් එන්නේ නැහැ මහත්තයා බයයි. මෙතන අద్భుත කතා තියෙන තැනක් කියලා තමයි ගමේ අය කියන්නේ. හරි බයයි මහත්තයා. බාලේ බය තියෙන්නේ නොදන්න දේවල් වලට. දැනගත දාට ඒ බය ගරුත්වයක් වෙනවා. ඔබ දන්නවද? මගේ මේ පොත ලියන්න හේතු වෙච්ච තැන තියෙන්නේ මෙන්න මෙතන. මොකක් මහත්තයෝ මේ ඒක දන්නේ මහත්තයා මේ ගමට ආවේ ඊයේ පෙරේදානේ සමහර දේවල් ලියන්න ඒ තැන් වල ඉපදින්න ඕනේ නෑ බාලේ. ඒ තැන් වල වේදනාව අඳුරගන්න පුළුවන් වුණාම හොඳට නැහැ. බාලේ ගිනාපු වතුරියත් ඉවරයි. පොඩ්ඩක් එහෙම මෙහෙට ගිහිල්ලා වතුරිය හොයාගන්න බලපන්කෝ. එහෙනම් මහත්තයා පොඩ්ඩක් ඇවිදලා බලන්න. මම වතුර පොඩ්ඩක් හොයන් එන්න.
බුදු අම්මෝ මහත්තයා දැන් නම් හරි අමාරුයි. ඉස්සර නම් මහත්තයා මේ ගලේ වතුර ඕන තරම්. දැන් නම් වතුර කඳුලක් නෑ මහත්තයා හොයාගන්න. බාලි මෙතන පෞරාණික දේවල් එහෙම නැද්ද? පැරණි දේවල්? පෞරාණික දේවල්? ඒ මොන කුණු වර්පයක්ද මහත්තයා? බාලි අපි ගෙදර යනකොට මාළු කැල්ලක් අරගෙනම යන්කෝ. ඒක මං ගාන්නේ. ඒක නම් හොඳා මහත්තයා. ඉස්සර අපේ ආච්චි නෙළුමකට ගියාම හම්බ වෙන බත් එකේ තියෙන මාළු කෑල්ල අරන් එනවා මහත්තයා මට ගිලින්න. මහත්තයෝ මහත්තයාට කියන්න අපි මේ ගමේ හැදිලා වැඩුණට මාළු කෑල්ලක් කන්න ලැබෙන්නේ බොහොම කලාතුරෙන් මහත්තයා. අපේ ආච්චි මාළු වෙන දවසට මා මංගල්‍යයක් කියලා හිතෙන්නේ. ඒ ආච්චි වෙන මාළු වල සුවඳට බත් හැලියම් මට තනියෙන් කන්න හිතෙනවා මහත්තයා. ඒ සුවඳ විතරයි මහත්තයා. මාළු කෑල්ලක් ලැබෙන්නේ අන්තිමට. Rangga, මොකක්ද සද්දේ? ඒකනේ. අනේ මන් දන්නේ නැහැ තමුසර පිස්සු ඇවිල්ලාද මන් දන්නේ නැහැ ඈ තමුසරින් ළඟදීලා මම ලොකු පිස්සුවක් නැගින්නේ. පිස්සේ මේක රාජ්‍ය ආයතනයක් බව තේරෙන්නේ නැද්ද? අනේ අම්මා අප්පා අපිට පිස්සු ගාවේ. පිස්සු තද වෙලාද? යකෝ මේක රාජ්‍ය ආයතනයක් නෙමෙයි. රාජ්‍ය ආයතනයක් ඉස්සර හු කියන්න පුළුවන්ද? ඔබ දැනගනින් ග්‍රාම නිලධාරියෙක් කියන්නේ පුදුම බලතල තියෙන මිනිස්සෙක්. උඹ හිරබත් කන්න තමයි හදන්නේ. හැබැයි මට එහෙම දොස් කියන්න එපා. බලාගන්නකෝ මේ පාර මොකද වෙන්නේ කියලා කොට. පාත්‍යෝ රතින්න සද්දට බයද? අර පත්තු වෙච්ච ගින්දරට වඩා පපුවේ පත්තු වෙන ගින්දර සැපද? ඒ රංගා මේ ගෙදර දෙයි එල්ලපු එක මන් දැක්කා බොල. දෙයි එල්ලපු එක වැඩක් නෑ. ඔබ ගිහිල්ලා දෙයි එල්ලන්න කියපු එක ගැන හොයපම්. ඌර කවද්ද කහ කෑවේ. තමුසේ අර මිනිස්සයා කිනේ වහගෙන ඉන්න එපා. තමුසේ ලේරත් කරගන්න ඕනේ නෑනේ. තමුසේ යනවා යන්න. වැඩක් තිබ්බොත් මම තමුසේ කතා කරනවා. හැබැයි මතක තියාගන්න අර පොත් ලියන්න ආපු මිනිස්සෙක් ආවේ ගමට. ඌ ගැන පොඩ්ඩක් හොඳට ඇහ ගන්නවා.